අපේ ගුවන් බලගනේ ඉතාමත් දුප්පත්. අපේ හෙලිකොප්ටර් අවුරුදු 7කට වඩා ආසන්න කාලයක් බිම නතර කරලා තියෙන්නේ. බිම නතර කරලා තියෙන්නේ. හෙලිකොප්ටර් එක කාලය මනින්නේ අවුරුදු වලින්. ගත වෙන හැම එකක්ම අපිට හානියක්. අවුරුදු 7ක් තිස්සේ අපේ හෙලිකොප්ටර් බලගණය බිම පාත් කරලා තියෙනවා. ඒකේ අපි MI-17 කියන හෙලිකොප්ටර් 5ක් සමන්න 5ක් මේ වන විට ටෙන්ඩර් කැඳවලා ප්‍රසම්පාදනය අවසන් කළා තියෙනවා. ඒවා අලුත් වැඩියා කරන. කලින් කරන්න තිබුණේ ඒවා. අපි හැවිල්ලා ටෙන්ඩරේ කැඳවලා මේ හෙලිකොප්ටර් 5ක් නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දැන්ටමත් අපි ටෙන්ඩරේ ප්‍රදාන කරලා ඉවරයි. ඊළඟ බෙල් 212 කියන හෙලිකොප්ටරේ ඒත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කරලා ඒ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ටෙන්ඩරේ ප්‍රදාන කරලා තිබෙනවා. තව MI-17 හෙලිකොප්ටර් 7ක් බිම තියෙනවා. ඒ 7ම දැන් අපි ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කරලා තියෙන්නේ මාසයක් දෙකක් ඇතුළත අපිට ඒක නැවත ප්‍රතිසංස්කරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්න පුළුවන්. එතකොට අපේ හෙලිකොප්ටර් බලානිය තව 12කින් වැඩි වෙනවා. එහෙමයි රටක් මුහුණ දෙන්න ඕන. වියසන වලට කෑ ගහන එක නෙමෙයි. අපි මේවා කලින් දැකලා අපි ගිහලා බැලුවා අපේ හෙලිකොප්ටර් බලානිය තියෙන දුබලකම. අපේ ගුවන් හමුදාවට ගෞරව කරන්න ඕන. ඔවුන්ගේ ජීවිත පිළිබඳ අවධානය නොතකා මේ ගුවන් යාන ගෙනියනවා. මිනිසුන් බේරා ගැනීම වෙනුවෙන්. හැබැයි වටිනා ගුවන් යාන හෙලිකොප්ටර් විශාල ප්‍රමාණයක් අවුරුදු ගණන් බිම අපි හදනවා. මේ ව්‍යසනය ආපුවම අපි කලින් පටන් ගත්තේ. ව්‍යසනය ආපුවම කරන දෙයක් නෙමෙයි. ඊළඟ මිග් ප්‍රහාරක යන 4ක් ඊශ්‍රායලයට අලුත් වැඩියා කරන්න දීලා තියෙනවා. මේ දෙසැම්බර් මාසෙ වෙනකොට ඒ අලුත් වැඩියා කටයුතු අවසන් කරලා ලංකාවට මිග් ප්‍රහාරක යන 4ම නැවත ලබා ගැනීම නියමිතයි. අපි අපේ ගුවන් බලය ශක්තිමත් කිරීමේ අපේක්ෂාවක් ඉන්නවා. ඒ නිසා තමයි අපි රාජතාන්ත්‍රික සබත්තා හරහා ඉතාමත් හොඳ දියුණු ගුවන් යාන අපිට ඉල්ලලා තියෙන ඇමරිකන් එක්සත් ජනපදයෙන් C-130 කියන හොඳ ගුවන් යානයක් අපිට මේ 2026 පරිත්‍යාග කරනවා. ඕස්ට්‍රේලියාව අපිට පරිත්‍යාග කරනවා. ඇයි අපිට ඕන මෙවැනි මේ යුද්ධ කරන්න නෙමෙයි. මෙවැනි ව්‍යසනයකට ශක්තිමත් ගුවන් බලෑනියක් අවශ්‍යයි. ඒ බලෑනිය ගොඩනැගීම සඳහා අපි මේ ව්‍යසනය එන්න කලින්ම මේ අවුරුද්ද ඇතුළත තීන්දුව අරන් තියෙනවා. ඊළඟ අපේ ප්‍රාදේශ සභා නගර සභා වලට බැකෝනේ, ට්‍රැක්ටර්නේ, මෝටර් ගේඩර්නේ කොහොමද මේ ව්‍යසනයට මුහුණ දෙන්නේ? අපි මේ ප්‍රශ්නේ දැක්කා. දැකලා මේ අයවැයලකින් ඉන්න කලින්ම මේ ව්‍යසනය එන්න කලින්ම අපි ප්‍රාදේශ සභා වලට අවශ්‍ය යන්ත්‍ර සුතු 700ක් ගේන්න. කෝටි 770ක් වෙන් කරලා දැන් ප්‍රසම්පාදන කටයුතු අවසන් කරලා තියෙන්නේ. දැන් ඉවරයි ටෙන්ඩරේ ප්‍රදාන කරන්න තියෙන්නේ. තව මාස 2ක් 3ක් යනකොට අපේ ප්‍රාදේශ සභා වලට අවශ්‍ය බැකෝ යන්ත්‍ර, මෝටර් ගේඩර් යන්ත්‍ර ගේනවා. අපිට ඕන මොකද්ද අපි කොහොමද අපි මුහුණ දෙන්නේ? ප්‍රාදේශ සභාවට නගර සභාවට බැකෝ එකක් මෝටර් ගේඩරයක් නැතුව